සියලු දෙනාට තෙරුවන් සරණයි. ස්මාර්ට් ඉංග්‍රීසි ඉන්ස්ටිටියුට් මගින් ඉදිරිපත් කරන්නට දෙන ඒ ඉංග්‍රීසි පාඩම් මාලාවේ අද තුන්වෙනි ඉංග්‍රීසි පාඩම ඔබට ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ. විශේෂයෙන්ම ගිය සතියේ අපි ආරම්භ කරන්නට දෙන ඔබ්ජෙක්ටිව් පාඩම අපිට පුංචි මතක් කිරීමක් කරගත්තොත් මෙන්න මේ විදිහට අපිට ආරම්භ කරන්න පුළුවන්. They are brave. ඔවුන් නිර්භීතයි. ඔවුන් නිර්භීතයි. ඉතින් මේ වගේ යෙදීමක් ගැන තමයි භාවිතයක් ගැන තමයි අපි ඉගෙන ගත්තේ. එතකොට අද අපි මොකද කරන්නේ? මේ ඇඩ්ජෙක්ටිව් එකට පස්සේ අපි නාම පදයක් එකතු වෙන විදිය ඉගෙන ගන්නවා. එතකොට ඇඩ්ජෙක්ටිව් එකට පස්සේ නාම පදයක් එකතු වෙද්දී ඒක හරිය ලස්සනට අපිට තවත් වාක්‍ය දීර්ඝව විස්තර කිරීමේ හැකියාව ඇති වෙනවා. මෙන්න මේ විදියට. එතකොට අපිට මේකට අපි එකතු කරන්නේ මොකද්ද? අපි එකතු කරමු persons කියලා. කියන්නේ they are brave persons. ඔවුන් නිර්භීත පුද්ගලයන් වේ. නිර්භීත පුද්ගලයන් නේ අපිට අර වාක්‍යයේ ව්‍යාකරණානුකූලව හිතද්දි කොහමද වේ කියලා ගන්න පුළුවන්. කොහමද? persons. ඔවුන් නිර්භීත පුද්ගලයන් වේ. මේක සබ්ජෙක්ට් එක අපි බහුවචන විදිහට they කියන එක ඔවුන් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ නිසා ඒක බහුවචනෙන් තමයි මේ විදිහට අපි මේ වාක්‍ය යොදාගත්තේ. අපි දෙවණියට යොදා ගන්න කොහොමද? ඒක වචන. මේ brave කියන ඇඩ්ජෙක්ටිව් එකම ඒක වචන සබ්ජෙක්ට් එකක් යටතේ. මොකද ගන්නෙ? අපි ඉගෙන ගත්ත මතකද? අසිත is brave කිව්වා. අසිත නිර්භීතයි නේද? අපි ඒකම ගමු. අසිත is brave. අසිත නිර්භීත. එතකොට දැන් අපි කියන්න යන්නේ මොකක්ද? අසිත නිර්භීත පිරිමි ළමෙක්. අසිත නිර්භීත පිරිමි ළමයෙක්. අන්න එතකොට පුංචි එකතු කිරීමක් කරන්න වෙනවා. කොහොමද? දැන් මේකට අපි ඉස්සෙල්ලාම එකතු කරනවා මොකද්ද? boy කියලා. boy. ඉන් පස්සේ මෙන්න මේ is එක ළඟට අපි එකතු කරනවා මොකද්ද? අසිත is a brave boy. අසිත නිර්භීත පිරිමි ළමයෙක්. එක්කෙනෙක් ගැන කියන්නේ. දැන් අතන persons කියද්දි කොහොමද එතන බහුවචන උනා. අන්න එතකොට කොහොමද? මෙතනදී අපි කියන එක එකතු වෙනවානේ. එකතු වෙනවා. මොකක්ද එකතුනේ? boy කියන එක. ඔව්. ළමයෙක් ගැන තමයි මේ කියන්නේ. තවත් අපි ගමු. අපි තව ගොඩාක් ඇඩ්ජෙක්ටිව් විවිධාකාරයෙන් භාවිතා කරානේ. විවිධාකාරයෙන් ඒ වාක්‍ය රටාවන් වලට එකතු කරන විදිය. ඊට පස්සේ අපි ගත්ත කොහොමද? ඇය නිර්වීතයි. ඇය කියද්දි කොහොමද? she is she is brave. මොකක්ද ගන්නෙ? she is brave girl. එච්චරද? නෑ. අර මුලින් ඉගෙන ගත්ත මොකද්ද? she is a brave girl. ඇය නිර්භීත ගැහැණු ළමෙක් වේ කියලා ගන්න පුළුවන් නේ. ඔව්. මොකද මේ වේ කියන එක තව ගොඩක් අපි වාක්‍ය ඉගෙන ගන්නකොට මම යම් රටාවක් උගන්වනවා ඒ රටාවට හරිය ගැලපෙන දෙයක් තමයි වේ කියන එක ගන්න. නිර්භීත පිරිමි ළමේ නිර්භීත ගැහැණු ළමෙක් වේ. ඊළඟට අපි මේ බහුවචන සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒක වචන දෙයක් දැන් ගත්තේ. මුල් එක හැර ඉන් පස්සේ අපි ගත්තොත් we are අපි we කියන එක ගත්තොත් we are strong boy. අන්න අපි බොහොම
කොහොමද අපි ශක්තිමත්? හ්ම්? පිරිමි ළමුන් වේ. ශක්තිමත්. strong. We are strong boys. හ්ම්. අපි ශක්තිමත් පිරිමි ළමුන් වේ. මේ විදිහට අපිට ගන්න පුළුවන් විවිධාකාරයේ වාක්‍ය. ඉන් පස්සේ අපි ගමු කොහොමද? කලින් ගත්තා වගේ කියන්නේ විවිධාකාරයේ ඇඩ්ජෙක්ටිව්ස් භාවිතා කරනවා අපි. මම ඒ හින්දා ඔයාලට අර කලින් දීලා තිනවා ඒ වාක්‍ය රටාවන් කොහොමද ලියන්න ඕන කියලා. ඉතින් ඒ වාක්‍යෙම ගීසති දුන්නු ඒ වාක්‍යෙම මම අලුත් පාඩමට යොදා ගන්න. එතකොට ඔයාලට ලේසි තේරුම් ගන්න. මොකද අලුත් වාක්‍ය ඉගෙන ගත්තා මේක අලුත් වචන තියෙන්න පුළුවන්. ඒකත් එක්ක අර මේක තේරුම් ගැනීමේ යම් ප්‍රමාදයක් වෙන්න පුළුවන්. ඊළඟට අපි ගමු they කියන එක නේද? They are short. ඔවුන් කොටයි. අපිට ලියන්න ඕනේ මොකද්ද? They are short friends. ඔවුන් කොට යාළුවනේ. යාළුවන්ට කොටයි කැතයි උසයි ওই විදිහට සමහරු කියනවනේ. එහෙම කියන්න හොඳ නෑනේ. ඔව්. කිසිම කෙනෙකුගේ හිතක් රිද්දන්න හොඳ නෑ. ඉතින් ඒ හින්දා කිසිම කෙනෙකුගේ හිතක් රිද්දන්න නැතිව අපි ඉන්න උත්සාහ කරනවා. මේ දැන් මේක අපි මේ භාවිතයට ගත ෂෝට් කියන එක ඇඩ්ජෙක්ටිව් එකක් විදිහට මේ වාක්‍යයක් ඉගෙන ගන්න විතරයි. They are short friends. They are short friends. දැන් බලන්න එතනදී ඔබ ඉගෙන ගනිද්දී ලස්සනයි වාක්‍ය. They are short අපි කලින් ඉගෙන ගත්ත දවසින් දවස ඔබ විවිධාකාරයේ වාක්‍යයන් මේ රටාව තුළ ඉගෙන ගන්නවා. දවසින් දවස ඔයාලට පුළුවන් වෙනවා අලුත් වාක්‍ය වචන එකතු කරලා වාක්‍ය මේ දීර්ඝව ලිවීමේ හැකියාව. දැන් මේ ගැන මේ යෙදීම් ගැන හරියට අවබෝධයක් නැති වුණොත් මොකද වෙන්නේ? අපිට මේ වාක්‍ය හරියට ලියා ගන්න බැරි වෙනවා. වරදිනවනේ. එහෙම ගැටලු ගොඩක් එනවා. අපි තවත් වාක්‍යයක් ගමු. you කියන එක නේද? අපි you කියන එක ගත්තේ නෑනේ. you කියන්නේ ඔබ. you are. You are. ඔබ කරුණාවන්තයි. කරුණාවන්ත කියන එක නේද? kind. You are kind. අන්න කියනවනේ මොකද්ද? ඔබ කරුණාවන්ත ගුරුවරයෙක්. You are kind teacher. අන්න. මෙන්න මේ විදිහට. ඔබට මේ විවිධාකාරයේ adjectives භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. අපි සාමාන්‍යයෙන් දැන් අපි ගත්තේ කොහොමද? they ගත්තා, she ගත්තා, we ගත්තා. අපි ඊට වඩා වෙනස් වාක්‍යයක් ගමු. වෙනස් සබ්ජෙක්ට් එකක් ගත්තම අපි friends කියලා ගමු. යාළුවෝ. අපි ඒක එක වචනෙන් ගන්න ගියොත් යාළුවා. යාළුවා කම්මැලි. යාළුවා කම්මැලියෙක්. friend is lazy. කම්මැලියෙක් නේ. අපිට කියන්න මොකද්ද? Friend is a lazy boy. යාළුවා කියන්නේ කම්මැලි කොල්ලෙක්. අන්න. අපි boy කියන එක වාක්‍ය දෙකකදී ගත්තා. ඉතින් මේකට ගැලපෙනවා මම හිතනවා. අපි සරල වාක්‍ය ගන්න. ගොඩාක් ගැඹුරු වාක්‍ය ගන්නෙ නැහැ. මොකද මේ සරල වාක්‍ය ගත්තම ඔබට ලේසි ඒක හඳුනා ගැනීම හැකියාව. ඒ හින්දා කොහමද friend is a lazy boy. යාළුවා කම්මැලි. කොල්ලෙක් කියන පුළුවන් පිරිමි ළමයෙක් නේ. ඔය විදිහට ගන්න පුළුවන්.